මොනවාද ඔය කියන්නේ දැන්? යාර බම්බු ගන්නනේ යාගේ බම්බුවෙන් පිට්ටු කොත්තුවක් හදනවා මගුල ආව එලෙව්වා සවන්නේ ගෙනා බඩු ඔක්කොම ආයිබෝවන් කොත්තු ෆෑන්ස් මම අද ඔයාලට ගෙනාවා සුපිරිම කොත්තුවක් මේක ඇවිල්ලා පිට්ටු කොත්තුවක් එහෙනම් බලමු මොනවද ඒකට ඕන කරන බඩු ටික කියලා මේකට මම අරන් තියනවා කපාගත්තු කැබේජ් තියෙනවා කැරට් තියෙනවා ලීක්ස් තියෙනවා ග්‍රීන් චිලි රෙඩ් චිලි දෙකම තියෙනවා රෙඩ් අනියන් තියෙනවා කරපිංච තියෙනවා ඒ වගේම එතන ජින්ජර් ගාලික් දෙකම තියෙනවා ස්ප්‍රිං අනියන් තියෙනවා චිලි පේස්ට් තියෙනවා ඒ වගේම ලයිට් සෝයි සෝස් ඔයිස්ටර් සෝස් ටොමාටෝ කෙචප් ලුණු ගම්මිරිස් විතර මේක තමයි ඕනම දේ මොනවාද මේ යාල්පාණයෙන් ගෙනාපු පිට්ටු මේකෙන් හදමු අපි සුපිරිම කොත්තුවක්. අත් ඒක නැද්දි අපි දාමු මේකට ඔයිල් ටිකක්. කරපිංච දාමු අපි. දාමු තලාගත්තු සුදු ලුණු ඉඟුරු ටික. මේ ටික බැදීගෙන ඉද්දි අපි දාමු මේකට අනියන් පොඩ්ඩක් එකතු කරගමු. කැරොට්ස් ටික. ලීක්ස් මිරිස් මේකට දාගමු විතර මේකට අපි දාගමු ගම්මිරිස් ටික රසායන ලුණු ටිකක් දාගමු අපි ඕල්ල මේකට මාළු මිරිස් ටිකක් දාතත් කමක් නැහැ මට මේ වෙලාවේ මාළු මිරිස් නැහැ වාගන්න ඒ හින්දා මම රෙඩ් එකයි ග්‍රීන් එකයි යූස් කරන්නේ චිලි එක මේ දැන් විතර ටික කුක් වෙන්නේ නැහැ අපේ මේකට අපි දාගමු ඔයිස්ටර් සෝස් ටිකක් දාගමු අපි ටොමාටෝ සෝස් ටිකක් දාගමු මේකට කවලම් කරගමු මේක මොකද කූනිස්ස දෙන චිලි පේස්ට් ටික මම චිලි පේස්ට් ටිකක් තියෙනවා මේකේ Facebook එකේ YouTube එකේ හැම එකෙම ගිහින් බලන්න ඒ රෙසිපි එකත් ඔයාලට බලාගත්ත හැකි පිට්ටු මේකට දැන් පිට්ටු ටික එකතු කරගමු අපි දැන් මේකට අපි ඕම්ම දාගමු ලයිට් සෝයි සෝස් ටික. මම මේක හදාගත්ත සුපිරි බොරේට චිකන් කරියක්. මේක තමයි චිකන් එක එකතු කරගන්න යන්නේ මේ පිට්ටු එකට. ඒක දිහා එකතු කරගමු. ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තා. පිට්ටු හැමදාම නිකන් කන්න එපා සීනි එක්කයි කෙහෙල් එක්කයි වෙනස කරත් එක කාලා බලන්න පිට්ටු කොත්තුවක් ගහගෙන. ඔයාලට මේකට කැමති නම් දාගත්ත හැකි රෝස් චිකන් නැත්තම් වෙන මීට් జాතියක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. දැන් මේකේ අන්තිම ස්ටෙප් එක යන්නේ මේකට අපි ඉතුරු වෙච්ච අපි ලුණු ටික දාගමු. කැරට් ලීක්ස් මේක දැන් ආයෙ කලවම් කරගමු මේක පොඩ්ඩක්. අන්තිමටම අපි මේකට දාගමු ස්ප්‍රිං අනියන්. ටිකක් දාගමු ලස්සනට පාටක් එනවා මේකෙන්. පොඩි එකතු කරගමු අපි. එකතු කරගත්තා. ඉන්න අපේ පිට්ටු කොත්තුව රෙඩි වෙගෙන ඉන්නේ. කොහොමද? මේක තමයි සුපිරිම පිට්ටු කොත්තුව. අපි දැන් ලිප ඕෆ් කරගමු. ඕෆ් කරලා බලමු මේක. බලන්න හොඳ සුපිරි කලර් කම්බිනේෂන් එකක් තියෙනවා මේකේ. දැන් කාලා බලමු මේ කොහොමද කියලා. මෙන්න ගෙනාවා පිට්ටු කොත්තුව. ප්ලේට් එකට දාන්න තියෙන ලස්සනට. කාලා බලමු කොහොමද කියලා. टॉपේ टॉप සුපිරි. මං කියපු විදිහටම හදලා බලලා කාලා බලලා කියන්න කොහොමද රහ කියලා. පල්ලයි කමෙන්ට් එකක් දාන්න. පිට්ටු කොත්තුවේ තත්ත්වය බලලා බලන්න. එහෙනම්
සුදු අරලියා